ආයුබෝවන්. ඔයාලා සාදරයෙන් පිළිගන්නවා දේශාන් ටෙක් YouTube channel එකේ ගෙන අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ ලොකුම ලොකු unboxing වීඩියෝ එකක් ගැන. අද ගෙනල්ලා තින්නේ අපි අඟල් 55 4K Ultra HD TV එක ගැන. අපි එහෙනම් වැඩි කතා නැතුව මේක unbox කරගෙන ඉමු. ඇත්තටම පික්චර් ක්වොලිටි එක නම් නියමයි. පික්චර් ක්වොලිටි එක නම් නියමටම තියෙනවා. ඒ වගේම සවුන්ඩ්ස් ගොඩක් හොඳට අරින්න පුළුවන් අපිට කිසි ප්‍රශ්නයක් නැතුව. ඩිස්ප්ලේ එකේපුවම අපිට පුළුවන් මේකේ ඔඩියෝ ට්‍රැක් එක මාරු කරන්න, සෝන් එක ෆාස්ට් ෆෝවර්ඩ් කරන්න, මේ දේවල් ඔක්කොම අපිට කරන්න පුළුවන්. ඉතින් මේ TV එක අන්බොක්ස් කරන්න කලින් අපි මේකේ බොක්ස් එක ගහලා තියෙන්නේ මොනවද කියලා දැන් බලමු. මේකේ ගහලා තිනවා Ultra Slim LED පැනල් එකක් තියෙන්නේ කියලා. ඒ වගේම මේකේ රෙසොලූෂන් එක අපිට සඳහන් කරලා තිනවා 3840x2160 Ultra HD කියලා. ඒ වගේම තමයි 4K Ultra UHD කියලා මෙතන ගහලා තිනවා. ඒ වගේම තමයි USB movie. ඒ කියන්නේ අපිට මේක පෙන් එක ගහලා වුණත් මේකෙන් ෆිල්ම්ස් බලන්න හැකියාව තියෙනවා. ඒ වගේම මෙතන ගහලා තියෙනවා සුපර් එනර්ජි සේවිං කියලා. මොකද ලොකු ටීවී එකක් කියන්නේ ගොඩක් කරන්ට් බිලක් යන්න පුළුවන්. ඉලෙක්ට්‍රිසිටි බිල් එක වැඩි වෙන්න පුළුවන්. නමුත් මෙයාලා මෙතන ගහලා තිනවා එනර්ජි සේවිං අතින් මේක අලුත් ටෙක්නොලොජි තමයි හදලා දෙන්නේ කියලා. ඊට අමතරව අපිට මෙතන බලා ගන්න පුළුවන් 55 inches. ඒ කියන්නේ මේක සෙන්ටිමීටර් 139ක් සෙන්ටිමීටර ලොකුයි මේකේ ඩිස්ප්ලේ එක. ඒ වගේම LED TV කියලා මෙතන ගහලා තිනවා. ඒ වගේම මේක ගහලා තිනවා single spectacular color engine එක තියෙනවා කියලා මේක ගහලා තියෙනවා. ඒ වගේම pitch and sounds modes ගොඩක් තියෙනවා කියලා ගහලා තිනවා. ඒ වගේම built in USB. මේකට USB මම කියව USB plug කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම display panel එක. ඒ වගේම මේකේ තියෙනවා variable aspect ratio එකක්. අපි කියන්නේ 16:9:4:3 අනේ විදිහට aspect ratios මේකේ variables ගොඩක් AV input වගේම HDMI input තියෙනවා කියලා මේක ගහලා තිනවා. ඒ වගේම super energy saving. ඒ වගේම මේකේ TV bracket is available. TV bracket එකකුත් අපිට මේ singer TV එකත් එක්ක මෙයාලා අපිට දීලා තියෙනවා. බොක්ස් එක නම් ඒ දේවල් ගැන තමයි අපිට සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අපි මේ බොක්ස් එක වැඩක් නෑ. අපි මේක ඇතුලේ තියෙන TV එක එළියට අරගෙන බලමු මොනවද මේකේ අපිට සිංගර් කම්පැනි එකෙන් මේ 4K අඟල් 55 Ultra HD TV එක ගත්තාම මොනවද අපිට යාලා මේ TV එකත් එක්ක දීලා තියෙන්නේ කියලා. මුලින්ම අපිට මෙතන බලා ගන්න පුළුවන් බොක්ස් එක අන්බොක්ස් කරන් පස්සේ මේකේ TV එකේ රිමෝට් එක සහ බැටරි කෑලි දෙකක් වගේ මේකේ පවර් කේබල් එක වගේම පේපර් වර්ක් එක බලා ගන්න පුළුවන්. මේක අපි දැනට මෙතනින් තියාගමු. ඊට පස්සේ අපිට මෙතන බොක්ස් එකේ බලා ගන්න පුළුවන්
මෙතන ටීවී එකේ ස්ටෑන්ඩ් එකේ එක පැත්තක් මේක ගහලා තියෙනවා. රයිට් මේකේ සයිඩ් එකේ පැත්තක් නම් ගහලා නැහැ. ඊළඟට මේකේ අපිට බලා ගන්න පුළුවන් මේක ප්ලාස්ටික් හොඳ මැටීරියල් එකකින් හදලා තියෙන අපි ටීවී එකේ ස්ටෑන්ඩ් එක තමයි මේක. ඊට අමතරව මේ පැත්තේ තියෙනවා අපිට ස්ටෑන්ඩ් එකේ අනිත් පාර්ට් එක. ටීවී එක තිබ්බම ස්ටෑන්ඩ් එක මේ ආකාරයට මේ දෙක තමයි ටීවී එකේ ස්ටෑන්ඩ් එක විදිහට අපිට කම්පැනි එකෙන් දීලා තියෙන්නේ. රයිට්. අපි මේ දෙකත් මේ විදිහට පැත්තකින් තියාගමු. රයිට් එහෙනම් අපි මේ රිජිෆෝම් බොක්ස් එක මේ විදිහට උඩට ගමු. එක පැත්තකින් තියාගමු. රයිට්. ඊට පස්සේ මේ පැත්තේ කාඩ්බෝඩ් බොක්ස් එකකුත් තියෙනවා. ඒක මොකක්ද කියලා අපි බලමු. පස්සට ගමු. කාඩ්බෝඩ් බොක්ස් එකක් තියෙනවා. මේක අපිට මොකක්ද මේක තමයි ටීවී එකේ වෝල් බ්‍රැකට් එක. මේකෙන් තමයි අපිට බිත්තියේ ටීවී එක එල්ලනවා නම් මේ වෝල් බ්‍රැකට්ස් වලින් අපිට පුළුවන් ටීවී එක බිත්තිය එල්ලන්න. පාර්ට්ස් ටික එකේ. රයිට් ඊට පස්සේ අපිට තියෙන්නේ මේ ටීවී එක එළියට ගන්න. රයිට් අපි ටීවී එක එළියට අරගෙන බලමු ටීවී එක කොයි වගේද කියලා. බොක්ස් එකෙන් එළියට ගත්තම අපිට මෙන්න මේ විදිහට තමයි ටීවී එක බලා ගන්න පුළුවන් වෙන්නේ. පොලිතින් කවර් එක දාලා තියෙන්නේ. ඒකම යට රිජිෆෝම් එකක් අපිට බලා ගන්න පුළුවන්. සෑහෙන ලොකුයි ටීවී එක අතත් එක්ක බැලුවාම. ඒක අපිට බොක්ස් එක ඇතුලේ තව එක දෙයක් බලා ගන්න පුළුවන් වුණා. අපිට තව මෙන්න මේ වගේ රයිට්. ඒ වගේම මේ බොක්ස් එක ඇතුලේ අපිට තව මෙන්න මේ දේවල් ටික බලා ගන්න පුළුවන් වුණා. මේකේ තියෙන්නේ රෝල් ප්ලග් සහ ඒ බිත්තියට ටීවී එක එල්ලන්න ඕන නම් ඒ අවශ්‍ය වෙන ස්ක්‍රූස් ඩ්‍රයිවර්ස් ටික ඔක්කොම අපිට මේ බොක්ස් එක ඇතුළෙම මෙයාලා අපිට දෙන්න අමතක කරලා නැහැ. රයිට් ඊට අමතරව අපිට බොක්ස් එක නම් මුකුත් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ අපි මේ ටීවී එක පොලිතින් එක ගලවලා ස්ටෑන්ඩ් එක හයි කරලා මේක කොයි වගේද කියලා මේකේ පිච්චර් ක්වොලිටි එක අපි දැන් ඊළඟට බලමු. රයිට් අපිට ටීවී එකත් එක්ක මෙන්න මේ විදිහට ස්ක්‍රූස් තියෙන කේසින්ස් දෙකක් හම්බෙලා තිනවා. මේකේ ඇන සෙට් එකක් තියෙනවා. ඒ වගේම මේකේ තියෙන්නේ තවත් ඇන සෙට් එකක්. ඔයාලට මේකේ බලා ගන්න පුළුවන් මේකේ රෝල් ප්ලග්ස් තියෙනවා. ඒ කියන්නේ මේක බිත්තියට සෙට් කරන්න තියෙන රෝල් ප්ලග් සහ එතන තියෙන ස්ක්‍රූස් ටික තමයි අපිට මේකේ දීලා තියෙන්නේ. මේක අපි පස්සේ ටීවී එක බිත්තියට සෙට් කරගන්න නම් මේක ඔයාලට වැදගත් වෙයි. නමුත් මම ඔයාලට ස්ටෑන්ඩ් එකට ගහලා පෙන්නන නිසා මෙතන තියෙනවා ඒකට අදාළ වෙන ස්ක්‍රූස් ටික. අපි මේක මේ විදිහට බොක්ස් එක කවර් එකෙන් එළියට ගමු. ඔයාලට පේනවා මෙතනත් ලොකු ඇන වගේක් තියෙනවා. දිගින් අඩු මහතින් වැඩි ලොකු ඇන වගේක් තියෙනවා. මේක තියෙන්නේ අපිට බිත්තියේ එල්ලන ඕන වෝල් බ්‍රැකට් එකට මෙන්න මෙතෙන්ට සෙට් කරන්න පුළුවන් විදිහට තමයි ඇන ටික තියෙන්නේ. මේ ඇන ටික තියෙන්නේ අපිට මෙතන තියෙන මේ ස්ටෑන්ඩ් එක ඇටච් කරගන්න තමයි මේ පොඩි ඇන ටික තියෙන්නේ. මට අවශ්‍ය වෙන දැනට මේ චූටි ඇන ටික. ඒ නිසා අපි ඒ ටික අරගෙන මේ ටික ආපහු බොක්ස් එකටම දාගමු. ඔයාලට මේ විදිහට ස්ටෑන්ඩ් එකක් දීලා තිනවා. මෙතන තියෙනවා මේ කට්ටක් වගේ එකක්. මේක මෙතන තියෙන ත්‍රිකෝණේ මෙතන තියෙන චතුරස්‍රයක් වගේ කොටසක් තියෙනවා. මේකට දාලා මෙහෙම තද කරපුවාම ඔයාලට ඒක හොඳට ඔයාලට අතර තේරෙනවා ටීවී එකට හොඳට ශක්තිමත්ව හයි වෙලා තියෙන කියලා. දැන් අපිට පුළුවන් මේකට මේ උඩ තියෙන මෙතන මේ යන දෙකට මේ තව් දෙකක් තියෙනවා. ඒ තව් දෙකට මෙන්න මේ යන දෙක දාලා අපිට මේ ස්ටෑන්ඩ් එක ටීවී එකට සෙට් කරගන්න පුළුවන්.
අපිට මෙන්න මේ විදිහට හිමීට ටීවී එකට අපේ ස්ටෑන්ඩ් දෙක ඇටච් කරගන්න පුළුවන්. ගොඩ තද කරන්න එපා. අතේ ගන්නට වගේ හිර කරන්න. ආයෙ ගලවන්න ඕන නැත්නම් ගලවන්න බැරි වෙයි. සාමාන්‍යයෙන් මේ විදිහට අපිට ස්ටෑන්ඩ් එක ඇටච් කරගන්න පුළුවන්. මේ විදිහටම අපි අනිත් ස්ටෑන්ඩ් එකත් ඇටච් කරගෙන බලමු. රයිට් අපිට දැන් බලා ගන්න පුළුවන් මේකට එන පෝට් සෙට් එක. මෙතන වලට බලා ගන්න පුළුවන් USB 2.0 පෝට්ස් දෙකක් තියෙනවා. පෙන්ස් දෙකක් ගහන්න පුළුවන් එකපාර මෙන්න මෙතෙන්ට. ඒ වගේම තමයි මෙතනින් අපිට DVD ප්ලේයර් එකක් එහෙම නැත්නම් ඔයාලගේ ඩයලොග් TV එකක් ප්‍රියෝ TV එකක් තියෙනවා නම් ඒක මෙතනින් කනෙක්ට් කරගන්න පුළුවන්. මෙතන වීඩියෝ ඉන්පුට් එක වගේම මෙතන ඔඩියෝ ඉන්පුට් දෙකක් තියෙනවා. ඒ වගේම තමයි ඔය HDMI යූස් කරනවා නම් ඒ කියන්නේ වාගේ හෝම් තියටර් එකක් ගන්න එහෙම නැත්නම් වාගේ ඩයලොග් TV HD එකක් ප්‍රියෝ TV එකේ තියෙන HD version එකක් වගේ වාට යූස් කරනවා නම් මෙතන HDMI ports තුනක් තියෙනවා. ඒක වාට ගොඩක් දෙකක් සාමාන්‍ය TV එක ports දෙකක් එහෙම නැත්නම් එකක් වගේ තමයි මෙතන ports තුනක් අපිට දීලා තියෙනවා. ඒක ගොඩක් ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. ඒක තමයි අපිට මෙතන බලා ගන්න පුළුවන්. ඔයාලට බලන්නේ TV ඇන්ටනා වෙන්නම්. ඒ වෙනුනොත් මෙතනින් ඔයාලට ඇන්ටනා ඉන් එකක් දීලා තිනවා. ඒ වගේම ඔයාලට මෙතන තියෙනවා earphone එකක් මොකක් හරි හදිස්සියකදී earphone එකක් එහෙම නැත්නම් bluetooth adapter එකක් ඔය ගහ ගන්න පුළුවන්. මෙතන earphone in output එකකුත් මෙතන ඔයාලට back side එකේ TV එකේ දීලා තියෙනවා. අපිට back panel එකේ නම් මේ දේවල් ටික තමයි බලා ගන්න තියෙන්නේ. ඒ වගේම තමයි සිංග එකේ මෙතන තියෙනවා අපිට සේවා සඳහා වුණනම් මෙතන ඒ ෆෝන් නම්බර්ස් තියෙනවා. වගේ මෙතන මොඩල් නම්බර් එක තියෙනවා සිංග TV එකේ. ඒ ටික තමයි අපිට මේ back panel එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකම තමයි ඔයාලට මෙතන තියෙනවා power input එක. මේ side එකේ වාට power input එක බලා ගන්න පුළුවන්. ඒකම තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාලට මෙතන screws drivers දාන්න පුළුවන් ports හතරක් තියෙන එක දීලා තියෙන ඔයාලට මේ TV එක බිත්තියට attach කරන්න. මේ බිත්තියට එල්ල ගන්න ඕන වගේ වුණොත් මේක ඔයාලට මේ screws drivers හතරෙන් ඔයාලට බිත්තියට attach කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන ඔයාලට TV එකේ යට පැත්තේ වෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. අපිට මෙතන යට සයිඩ් එකේ බලා ගන්න පුළුවන්. මෙතන volume up down channel මාරු කරන්න. ඒ වගේ මෙතන power button එක බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට යට නම් panel එකේ මුකුත් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම අපිට මෙතන තියෙන stand එක බලා ගන්න පුළුවන්. stands දෙක වගේම මෙතන තියෙනවා. ඔයාගේ ස්පීකර්ස් දෙක TV එකට එන ස්පීකර්ස් left side එක වගේම මෙතන තියෙන right side එක බලා ගන්න පුළුවන්. ඉතින් අපිට TV එකේ back panel එකට ගත්තාම ඒ දේවල් ටික තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි බලමු TV එක ඉදිරිපස කොහොමද කියලා මේක අනිත් පැත්ත හරවලා. right ඔයාලට දැන් මේ TV එක බලා ගන්න පුළුවන්. ගොඩක්ම huge size එකක්. ගොඩක් size එකේ නම් ලොකුයි TV එක. ඔයාලට පේනවා මෙතන protection film එකක් ගහලා තිනවා. මේක ස්ටිකර් එකක් ආරක්ෂාවට වගේ ගහලා තියෙන්නේ. මෙතන පොඩි තින් cover එකක්ම යනවා වටේම. ඒ වගේම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් 4K Ultra HD කියලා මෙතන යාලා බ්‍රෑන්ඩ් කරලම තියෙනවා. මේක 4K TV එකක් කියලා මම මුලින් කිව්වා. 4K UHD කියලා මෙතන අපිට බලා ගන්න පුළුවන්. ඒකම තමයි මේ පැත්තෙනුත් ප්‍රොඩක්ෂන් ෆිල්ම් එකක් තියෙනවා. ඒ වගේම තමයි මෙතන යට ලයින් ඒ ටිකත් හොඳයි ලස්සනටම තියෙනවා. පොඩි සිල්ල ලයින් එකක් යනවා මෙතන අපිට ඒක පේනවා. මෙතන ඒ වගේ මෙතන සිංගර් කියලා බ්‍රෑන්ඩ් කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන පොඩි ඉන්ෆෝමේෂන් එකක් දීලා තියෙනවා. අපි ඒක බලමු මොකක්ද කියලා. අපිට මේක බලා ගන්න පුළුවන් විවිධ දියර වර්ග ජලය තෙතමනය සහිත රෙදි භාවිතා කර පැනල පිරිසිදු කිරීමෙන් වළකින්න අවශ්‍ය නම් වියලි රෙදි කැබැල්ලක් රූපවාහිනී තිරය මත තබා භාවිතා කර හැකි. නමුත් තිරය මත පීඩනය දීමෙන් වළකින්න. ජල බිඳු රූපවාහිනී යන්ත්‍රය තුළ කාන්දු නොවනසේ ආරක්ෂා කරගන්න. ජනේලය අවට විවෘත ස්ථානක වැසි ජලයේ පවතින ස්ථානයක මේක තියන්න එපා කියලා තියෙනවා. ඒ වගේම කූඹින් හූනන් කැරපොත්තන් වෙන සතුන් රූපවාහිනී යන්ත්‍රයට ඇතුළු වී සිදු කළ හැකි හානි ඇති බැවින් මේ රූපවාහිනී යන්ත්‍රය ආරක්ෂා කරගන්න කියලා එයාලා අපිට ඩිස්ප්ලේ එක ඉස්සරහාම ගහලා තියෙනවා. මොකද මේ ටීවී වල ගොඩක්ම තියෙන ප්‍රශ්නේ තමයි මේ වගේ පැනල් එක සවුත් වෙනවා. ඒ කියන්නේ මේකේ ඩිස්ප්ලේ එක සවුත් වෙන එක තමයි ගොඩක්ම අවුල තියෙන්නේ. මේක මේ ටීවී එකට ඉච්ච පොදු වෙච්ච එකක් නෙමෙයි. හැම ටීවී එකකටම තියෙන ප්‍රශ්නයක් තමයි මේකේ පැනල් එක යන එක. ඉතින් මේක ඒ සත්තුන්ගෙන් ආරක්ෂා කරගත්තොත් අපිට මේක ගොඩ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඒක යාලා අපිට මුලින්ම කියලා තිනවා. ඒ වගේම මෙතන ගහලා තිනවා ටීවී එකේ බ්‍රෑන්ඩ් ස්ට්‍රෙලා කියලා සිංගර් ස්ට්‍රෙලා කියලා ගහලා තිනවා. ඒ වගේම මෙතන අල්ට්‍රා ස්ලිම් LED
resolution එක 4K Ultra HD USB movie Super NS7 අර box එක ගහලා තිබ්බ ටිකම අපිට මෙතන බලා ගන්න පුළුවන්. right එහෙනම් අපි මේ stickers ටික remove කරගමු display එකට හානියක් වෙන්නේ නැති වෙන විදිහට. stickers ටික remove කරගමු. right මේ stickers නම් අපිට වැඩක් නැහැ. ඒක අයින් කරමු. ඒ වගේම මෙතන තියෙන production sticker එකත් අයින් කරමු. මේ තියෙන්නේ මේකේ රිමෝට් එක. ඔයාලට මේක බලා ගන්න පුළුවන් display return. සාමාන්‍ය රිමෝට් එකක් වගේම වෙනසක් නැහැ. TV එක ලොකු වුණා කියලා රිමෝට් එකේ ලොකු වෙනසක් වෙලා නැහැ. අපි එහෙනම් අපි මේකට බැටරි දෙකක් දාගමු. box එක ඇතුලේ දීලා තිබ්බා. මෙන්න මේ විදිහට මේකට හරියන triple A බැටරි කැලි දෙකක්. triple A බැටරි කැලි දෙකක් දීලා තිනවා. අපිට මේක කෙලින්ම රිමෝට් එකට දාගන්න පුළුවන්. එහෙනම් අපි ඒක රිමෝට් එකට දාගෙන ඉතිරි ටික බලමු. right අපිට පේනවා මෙතන රිමෝට් එක තියෙනවා. මේ රිමෝට් එකේ තියෙන විශේෂත්වය තමයි මම මේ වෙනකන් කවදාවත් කරන්නේ මෙන්න මේ විදිහේ රිමෝට් එකක්. මේකේ බෑක් පැනල් එක මෙන්න මේ විදිහට පහළට එජෙට් කරන්න තියෙන්නේ. එතකොට මේ පිටිපස්සේ බෑක් පැනල් එකම ගැලවෙනවා. අපිට බලා ගන්න පුළුවන්. ඒක අලුත් දෙයක්. සාමාන්‍යයෙන් රිමෝට් එක වෙන්නේ මෙතන බැටරි දාන තැන රිමූව් කරපුවාම මේක විතරයි රිමූව් වෙන්නේ. නමුත් මේකේ පිටිපස්සේ බෑක් පැනල් එකම රිමූව් කරන්න මෙයාලා මේ අලුත් වැඩක් දාලා තියෙනවා. right අපි එහෙනම් මේ විදිහට මේකට බැටරි කෑල්ල මෙන්න මේ විදිහට ඇඩ් කරගමු. right අපි දැන් මේ කව එක ආපහු ක්ලෝස් කරා. right රිමෝට් එක වැඩ ඔයාලට පේන්නේ රිමෝට් එක වැඩ. right එහෙනම් අපි දැන් මේකට power එක දෙමු. power එක දෙන්න ඔයාලට මෙන්න මේ විදිහේ කේස් එකක් දීලා තිනවා. මෙතනින් අපි මේක එජෙට් කරමු. right අපි මෙන්න මේ විදිහට power adapter එක එළියට ගමු. right right අපිට බලා ගන්න පුළුවන් මෙතන 2 pin AC current එක දෙන්න තියෙන මෙතන 2 pin adapter එකක් තියෙනවා. ඒ වගේම තමයි මේක square pin එන්නේ. දැන් ලංකාවේ හැම ඉලෙක්ට්‍රික් බඩු ඔක්කොම square pin තමයි එන්නේ. square pin එන්නේ මේකට හැබැයි earth එකක් නම් එන්නේ නැහැ. right ඔයාලට පේනවා මේ TV එක ගොඩක් size එකෙන් ලොකුයි. මම එක බලුවාම මම වගේ තව දෙන්නෙකුට වගේ ඉන්න පුළුවන්. මටත් වැඩි ලොකු TV එකක්. අඟල් 55. අතන ඉඳන් අතෙන්ට අඟල් 55ක් තියෙනවා. අපි දැන් බලමු මේ TV එක on කරලා කොයි වගේද මේකේ viewing experience එක කියලා. right මම ගා දැන් remote එක තියෙනවා. අපි මේක on කරලා බලමු. right එහෙනම් අපි දැන් මේක මේ විදිහට on කරගමු. right වලට පේනවා මේ විදිහට Singer TV කියලා display වෙනවා. HDMI 2 right no signal. අපි මේකට pen එකක් attach කරගෙන ඉන්නවා. අපිට pen ගන්න පුළුවන් මේ side එකේ මේ පැත්තේ. අපිට pen එකක් TV එකේ දකුණු පැත්තෙන් තමයි attach කරගන්න වෙන්නේ. right pen එකක් අපිට attach කරපුවාම මෙන්න මේ විදිහේ message එකක් එනවා. අපිට පුළුවන් මේකේ මේ remote එකේ මෙතන තියෙන source කියලා එකක්. source එකට ගිහලා අපිට මෙතන media කියන එකට දාගත්තොත් අපිට පුළුවන් මේකේ pen එක read කරන්න. right අපිට මෙතනින් තියෙනවා photos බලනවා නම් අපිට මෙතන photos බැලීමේ හැකියාව තියෙනවා. ඔයාලට පේනවා මෙතන photos ඒ වගේම ඊට එහා පැත්තේ music ඒ වගේම ඊට එහා පැත්තේ movie function එක අපිට USB වලින් බලන්න හැකියාව මේ TV එක අපිට දීලා තියෙනවා. right මම දැන් වීඩියෝ එකක් දාන්න හදන්නේ. ඒක නිසා මම මෙතනින් movie function එක දාලා remote එකෙන් okay කරනවා. right එතකොට අපිට මෙතන පෙන්නනවා පොඩි pen එකක්. ඒක අපි okay කරන්න. right මෙතනදී අපිට තියෙනවා අපි දාගත්ත
songs කිහිපයක්. right මම දැන් මේකක් play කරනවා. right අපි දාන්නත් කලින් අපිට පේනවා මේ අයිනේ පොඩි preview එකක් වැටෙනවා. අපි දාන්න ඉන්න වීඩියෝ ක්ලිප් එකේ. right ඒක නම් ගොඩක් ලොකු හොඳ දෙයක්. මොකද අපිට වීඩියෝ එක සම්පූර්ණ play කරන්නේ නැතුව අපිට පුළුවන් දාන්න කලින් මේකේ කලින් preview එකක් බලන්න. අපි ඊළඟ එකත් ඒ විදිහට දාලා තියමු. තප්පර 4ක් 5ක් වගේ යනකොට මම හිතන්නේ right තප්පර 5ක් වගේ යනකොට අපිට පොඩි preview එකක් පේනවා දකුණු පැත්තෙන්. ඇත්තටම පිච්චර් ක්වොලිටි එක නම් නියමයි. පිච්චර් ක්වොලිටි එක නම් නියමටම තියෙනවා. ඒවම සවුන්ඩ්ස් උත් ගොඩක් හොඳට අරින්න පුළුවන් අපිට කිසි ප්‍රශ්නයක් නැතුව. ඩිස්ප්ලේ කිව්වම අපිට පුළුවන් මේකේ ඔඩියෝ ට්‍රැක් එක මාරු කරන්න, සවුන්ඩ් එක ෆාස්ට් ෆෝවර්ඩ් කරන්න, මේ දේවල් ඔක්කොම අපිට කරන්න පුළුවන්. මෙතන රිමෝට් එකේ රිමෝට් එක අපිට කරන්න තියෙන්නේ මෙතන තියෙනවා රිමෝට් එකේ මෙනු කියලා එකක්. මේ මෙනු කියන බටන් එක ප්‍රෙස් කරපුවාම අපිට මෙතන මෙනු සෙට් එකම හම්බ වෙනවා. ඒකට අපිට පුළුවන් මෙතන පික්චර් මෝඩ් එකට ගිහලා මේකේ තියෙන පික්චර් එක ස්ටෑන්ඩඩ්ද, විවයිල්ඩ්, සොෆ්ට්ද, පර්සනල් කියලා අපිට ඕන පර්සනල් විදිහට හදන බ්‍රයිට්නස් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් කොච්චර බ්‍රයිට්නස් ඕනද කියලා. මම මේකදී විවයිල්ඩ් එක දාගන්නවා. එයාගෙන තමයි මෙතන කලර් ටෙම්පරේචර් එක අපිට වෝම්ද, කූල්ද, ලයිට්ද ඒ විදිහට අපිට ඒක මාරු කරගන්න පුළුවන්. මම නෝමල් දානවා කලර් ටෙම්පරේචර් එක. noise reduction එක මම දානවා normal middle විදිහට. aspect ratio එක අපිට පුළුවන් 4:3 කියන්නේ 4:3. zoom 2 ඒකෙදි zoom වෙනවා ගොඩක්. ඒ වගේම තමයි zoom 1 එවගේම 16:9 කියන එක අපිට දාගන්න පුළුවන්. ඉතින් අපිට 16:9 කියන එක දාගත්තොත් ගොඩක්ම මේ හොඳ වයිට් ස්ක්‍රීන් එකක් බලා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම මෙතන තියෙන blue light එක. අපිට blue light එක කියන්නේ ඇස් වලට මේ තියෙන low content එක. ඒ කියන්නේ blue light එකකින් කරන්නේ අපිට ගොඩක් මේ හොඳ viewing experience එකක් ගන්න පුළුවන්. blue light එකෙන් ඊට අමතරව අපිට මේකේ sound mode කිහිපයක් තියෙනවා. ඒකෙන් අපි standard බලනවා නම් standard movies අවුලක් නැහැ. ප්‍රෙස් කරලා බෙල් අයිකන් එක ප්‍රෙස් කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ලයික් එකක් දැම්මොත් තමයි ඔයා වගේ තවත් දන්නේ නැති කෙනෙකුට මේ ටීවී එක ගන්න කලින් මේක විවිධ එක්ස්පීරියන්ස් එක කොහොමද? ඒ වගේම මේ ටීවී එක ගන්න එක ගොඩක් ලාභයි.